සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් මම ගෙනල්ලා තියෙන්නේ තවත් ජොබ් වේකන්සියක්. ඉතින් මගේ YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරන්න. මොකද හේතුව ඔයාට පුළුවන් පෞද්ගලික අංශයේ සහ රජයේ රැකියාව පිළිබඳව දැනුවත් වෙන්න. ඉතින් මම මේ ගෙනල්ලා තියෙන ජොබ් වේකන්සිය තමයි සීමා සහිත ලංකාව විදුලි පෞද්ගලික සමාගම රැකියාව අවස්ථා. ඉතින් ඔයාට පුළුවන් මේ සුදුසුකම් තියෙනවා නම් මේ තනතුරු සඳහා අයදුම් කරන්න. ඉතින් සීමා සහිත ලංකාව විදුලි පෞද්ගලික සමාගම ශ්‍රී ලංකාව තුළ මීගොමේ සිට ගාල්ල දක්වා මුහුදු බඩ තීරයේ පාරිභෝගිකයන්ට වැඩි සංඛ්‍යාවක සේවා සලසන මෙහෙයුම් ප්‍රදේශ ආවරණය කෙරෙන ශාඛා 7කින් සමන්විත බෙදාහැරීම් උපයෝගිතාවකි. 1400ක සේවක සමූහයක් සහිත සමාගමේ පහත සඳහන් තනතුරු සඳහා සුදුසුකම් අයදුම් කැඳවේ. ඉතින් සේවකයෝ තමා නඩත්තු විධායක. ඉතින් අධ්‍යාපනික හා වෘත්තීය සුදුසුකම් ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණය හෝ සමාන ප්‍රථම උපාධියක්. ඉතින් වයස සීමාව තමා 2026 පෙබරවාරි 9 වන දිනට අවුරුදු 35ට අඩු විය යුතුයි. ඉතින් තෝරාගනු ලබන අයදුම්කරුවන්හි ආකාශනීය වැටුප් සමග පුළුල් අමතර ප්‍රතිලාභ රාශියක් හිමිවේ. ඉතින් ඔයාට පුළුවන් මේකට කොහොමද ඇප්ලයි කරන්න කියලා ඉතින් මගේ WhatsApp නම්බරයට හෝ එහෙමත් නැත්නම් පහළ තියෙන ඉතින් ලින්ක් එකට ගිහින් ඔයාට පුළුවන් මේක ගැන වැඩි විස්තර තොරතුරු දැනගන්න. ඉතින් ජීවදත්ත විස්තරාත්මක ආයුධම් පත සහිත පිටපත් හෝ ඥාතීන් නොවන නිර්දේශකයන් දෙදෙනෙක්ගේ නම ලිපිනය සහ ඇමතුම් අංක සමග 2026 පෙබරවාරි 9 වන දිනට හෝ ඊට පෙර ලැබෙන පරිදි පහත අත්සන් කර අය වෙත ලැබෙන්න සැලැස්විය යුතුයි. ඉතින් මේකේ ඇඩ්‍රස් එක දාලා තියෙනවා මෙහෙම අතිරේක සාමාන්‍ය අධිකාරී මානව සම්පත් පරිපාලන සීමා සහිත ලංකාව විදුලි පෞද්ගලික සමාගම පළවෙනි මහල EH කුරේ ගොඩනැගිල්ල 411 ගාලු පාර කොළඹ 3 යන ලිපිනයට ඔයාගේ විස්තරාත්මක CV එක යවන්න පුළුවන්. ඉතින් ඔයාට මේ ජොබ් එක හම්බ වෙයි කියන බලාපොරොත්තුව ඇතිව ඉතින් මම ගිහින් එන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්. ඉතින් අනිවාර්යයෙන්ම මගේ YouTube channel එක subscribe කරන්න. මොකද හේතුව ඔයාට රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියාව පිළිබඳව දැනුවත් වෙන්න පුළුවන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.